සැන්ටා ක්ලෝස් ගේ සැන්ටා ඩෝරගේ තියෙන කනෙක්ෂන් එක ඔයගොල්ලන් දන්නවද? සැන්ටා ක්ලෝස් කරන්නේ මිනිස්සුන්ට සතුට ලබා දෙන එක. සැන්ටා ඩෝරා කියලා හොස්පිටල් එකක් තියෙනවා බත්තරමුල්ලේ. ඊයේ මගේ දුවට පොඩ්ඩක් අසනීප වෙලා මම මගේ දුවව හොස්පිටල් එකට ගෙනිච්චා. දැන් ඕගොල්ලන් මගේ වීඩියෝස් බලනවා නම් මේ වගේම වීඩියෝ එකක් මම කරා අවුරුද්දකට විතර කලින් හොස්පිටල් එකක් ගැන කියලා. මේක සම්පූර්ණයෙන් වෙනස් කතාවක්. කොහොම හරි අපි ගියා. මම මගේ දුව අරන් ගියා. මගේ දුවට මොන හරි දෙයක් වුණාම මම අයිමත් නෑ සම්පූර්ණ වෙන මිනිස්සෙක් වෙනවා. කොහොම හරි සම්පූර්ණ වෙන මිනිස්සයා. හරිද? ඒ කියන්නේ පිස්සු තාත්තා. පිස්සු තාත්තා මගේ දුව අරන් ගියා හොස්පිටල් එකට. මේ සැන්ටා ඩෝර් එක. හරිද? සෝ සැන්ටා ඩෝර් එකට ඇතුළට ගියා. සෝ පාක් කරලා ඇතුළට යනකොට මහත්මයෙක් හිටියා. එයාගේ ජොබ් එක hina වෙලා දොර අරින එක. hina වෙලා දොර අරියා. ලොකු ටොක්ස් නෑ. හලෝ සර් වෙල්කම් මේ මුකුත් නෑ. මිනිහාගේ ජොබ් එක හොඳට කරා. hina වෙලා දොර ඇරියා. හරිද? සෝ දොර ඇරියට පස්සේ අපි ගියා රිසෙප්ෂන් එකට. රිසෙප්ෂන් එකට ගියාට පස්සේ සර් මොකටද ආවි කියලා ඇහුවා. අපි මම කතාව කිව්වා සර් අතෙන්ට පොඩ්ඩක් යන්න කියලා. මං ගියා චැනලින් දාන තැනට. ඒ මිස් සර්ව සම්පූර්ණයි. ඒ මිස් ලස්සනයි. ඒ මිස්ගේ මේකප් පර්ෆෙක්ට්, කොණ්ඩේ පර්ෆෙක්ට්, සුපිරි. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ප්ලස්. මම ගොඩක් කාලයකට දැක්ක හොඳම ගෲමින් තියෙන ස්ටාෆ් මෙම්බර් කෙනෙක්. උත්තට hina වෙලා කතා කරා, මාර රෙස්පෙක්ට් එකක් දුන්නා, සුපිරියට හැන්ඩල් කරා. සර් මෙන්න සර් පොඩි වෙලාවක් ඉඳන් ඉන්න සර්. සුපර්. ඊට පස්සේ කොහමද ડોක්ටර් ගාවට ගියා. ડોක්ටර් කෙනෙක්නේ. ඉතින් ඒක ගැන කියන්න දෙයක් නැහැ. ડોක්ටර්ගේ සර්විස් එක හොඳට කරා. හරිද? ඊට පස්සේ නර්ස්ලා දෙන්නෙක් බබාව ටේක් ඕවර් කරා. හරිද? නර්ස්ලා දෙන්න සුපිරි. අනිත් එක ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන් මිනිස්සු දෙන්නෙක්. ඒගොල්ලන් hina වෙවි ඒගොල්ලන් කතාත් කරා. කීයටද ඔෆ් වෙන්නේ නැද්ද? එහෙම කතා කරා. දැන් මේ අපි රොබෝලා වෙන්න ඕනේ නැහැ. නමුත් කතා කරන ගමන් මගේ දුවව බලාගත්තා ඒගොල්ලන්ගේ දුව වගේ. රයිට්? කොණ්ඩේ අර ඔළුවට මෙහෙම බෑන්ඩ් එකක් දානකොට බෑන්ඩ් එක දැම්මේ කොණ්ඩේ ඇදෙයිද කියලා බල තමයි දැම්මේ. ඊට පස්සේ මම හිටන් ඉන්න හින්දා මට ස්ටූල් එකකුත් ගෙනත් දුන්නා. අයිමත් නැහැ හොස්පිටල් එකක දැනට දැකලා තියෙන බෙස්ට් සර්විස් එක මට හම්බුනේ. රයිට්? ඊට පස්සේ මම අයිමත් අර මිස් ගාවට ගියා ගෙවන්න. ඒ මිස් ගෙවනකොට පොඩි වෙලාවක් ඉන්නස ඉඳන් ඉන්නස බිල් එක තාම ලෑස්ති නෑ කියලා hina වෙලා කිව්වා. ඊට පස්සේ සර් ලෑස්ති කියලා කිව්වා. ඊට පස්සේ මම ඉතන තියෙන ෆාමසි එකට ගියා. ඒ ෆාමසි එකේ මිස්සු හොඳ සර්විස් එකක් දුන්නා. හරිද? ඊට පස්සේ කිව්වා මෙන්න මේ කියන්නේ හරිම ඒ මුළු හොස්පිටල් එකම හැපි සතුටින් ඉන්න එතන වැඩ කරන්න. සෝ මම සැන්ටා ඩෝර් එක ගැන දන්නේ නැහැ. මම ඔකේ මැනේජ්මන්ට් එක කවුද කියලා දන්නේ නැහැ. මම ඕකේ ට්‍රේනින් කරන කට්ටිය ඕකේ ඔපරේෂන්ස් මැනේජර් කවුද කියලා මම මුකුත් දන්නේ නැහැ. ගෙදර ගාව තියෙන හින්දා ඉඳලා හිටව දෙන්නට යනවා. නමුත් මම දැකලා තියෙන බෙස්ට් සර්විස් එක මම එදා දැක්කා. so well done. right? ඕගොල්ලෝ සුපිරි ජොබ් එකක් කරනවා. ලෙඩ වෙලා මිනිස්සු එන්නේ බයෙන්. බයෙන් ආවම අපේ රෙස්පොන්සිබිලිටි එක ඒ මිනිස්සුන්ව සතුටු කරන එක. හිත නිවන එක. ඕගලන් ඒක සුපිරියට කරා. සෝ අර ලස්සන මිස් මේකප් සුපර් නේල් සුපර් මිස්ටත් මම කියන්නේ. එතන හිටපු සුපිරි නර්ස්ට දෙන්නටත් මම කියන්නේ. එතන හිටපු සුපිරි ડોක්ටර්ටත් මම කියන්නේ. එතන හිටපු හොඳ ෆාමසි එකේ මිස්සු යාර දොර අරපු මහත්තයරයි මම කියන්නේ. ප්ලීස් කන්ටිනියු. ඕගලන් කරන වැඩ ඇත්තටම පිං. රයිට්? ඕගලන් වැඩ කරන පිං. මිනිස්සුන්ගේ හිත නිවන එක පිනක්. රයිට්? So well done. God bless you. Ogla supiri. Service Sensei out.